AI තාක්ෂණය සහ ඔයාගේ අතේ තියෙන ෆෝන් එක පාවිච්චි කරලා සල්ලි හොයන්න කැමති නම් අනිවාර්යෙන් මේ වීඩියෝ බලන්න ඔයා. ඉතින් ඔයාලට මම අද ඔයාලට කියලා දෙනවා අතේ තියෙන ෆෝන් එක පාවිච්චි කරලා ඕකේ තියෙන වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගෙන AI එකකට ගිහිල්ලා සුපිරියටම ඔයාලට සල්ලි හොයන්න පුළුවන් ක්‍රමයක් ගැන ඉතින් මේ වීඩියෝ එක බලන්නේ සරලයි. ඉතින් ඔයාලට පුළුවන් මේ වැඩේ ලේසියෙන්ම අල්ලගන්න. ඉතින් මේ වීඩියෝ එක ස්කිප් නොකර බලුවොත් ඔයාලට තේරෙයි කොහොමද මේ වැඩේ කරගන්න කියලා. ඉතින් ඔයාලට මම වැඩි කතා කරන්නේ නැතුව වීඩියෝ එකට යන්න. ඉතින් ඔයාලට වීඩියෝ එක යන්න කලින් මතක කරගන්න අනිවාර්යයෙන්ම channel subscribe කරලා bell icon වල දාලා තියන්න. මතක කරලා like කරන්න comment කරන්න. ඔයාලා ගන්න බලන්න අනිවාර්යයෙන්ම share කරන්න. ඉතින් ඔන්න අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ AI පාවිච්චි කරලා thumbnail හදලා ඒ thumbnail sell කරලා මුදලක් හොයාගන්න විදිය. ඉතින් මේක AI tool එකකින් කරන නිසා ඔයාලට කිසිම දෙයක් කරන්න නැහැ මහන්සි වෙලා. ඉතින් අන්න ඒක නිසා වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. ඉතින් ඔයාලට සාමාන්‍යයෙන් thumbnail එක 500 1500 වගේ ගණන් වලට යන ලොකු ගණන් වලට ඉතින් ඒ කියන්නේ thumbnail එකේ quality අනුව තමයි මේ වගේ ගණන් වලට යන්නේ. ඉතින් ඔයාලට මේ වැඩි ලේසියෙන්ම කරගන්න පුළුවන් අද මම මේ කියලා දෙන්න විදියට. ඉතින් ඔයාලට මම එකටම කියලා දෙන්නම් thumbnail එක කොහොමද අපි හදාගන්නේ කියලා. ඉතින් ඔයාලට හොඳටම දන්න AI tool එකක් තමයි අද පාවිච්චි කරන්නේ. ඉතින් ඔයා Google Chrome එකට යන්න මේ විදියට. හරියනවා ඔයා Google Chrome එකට ගිහලා search කරන Gemini AI කියලා. ඉතින් Gemini AI එකට ගියාට පස්සේ මෙන්න වගේ interface එක තමයි බලන්න පුළුවන් කරලා වෙන්නේ. ඉතින් මෙන්න මේ tool එක තමයි අද මම පාවිච්චි කරන්නේ මේ වැඩේට. ඉතින් ඔයාලා Gemini එකට අපිට මේ විදිහට ආවට අපිට බෑ අපේ කැමති විදිහට මෙතන thumbnail එක ඩිසයින් කරන්න. ඉතින් ඔයා thumbnail එක ඩිසයින් කරන්න පටන් ගන්න ඕන කස්ටමර් කෙනෙක් ඉල්ලුවාට පස්සේ එයාගේ තියෙන අදහසට අනුව. ඉතින් ඔයා නිකමට මෙහෙම හිතන්න ඔයාව කස්ටමර් කෙනෙක් කන්ටැක්ට් කරගෙන ඔයාට එයාට අවශ්‍ය කරන thumbnail එක විස්තර ටික දෙනවා. ඉතින් අන්නේ විස්තර ටික දුන්නාට පස්සේ තමයි ඔයා thumbnail එක මෙතනින් හදන්න ගන්න ඕන. ඉතින් ඔයාට මේ තේරුම් ගන්න පුළුවන් විදිහට මම notepad එකට මම ගිහලා කියලා දෙන්නම්. ඉතින් ඔයාලනේ මෙතන මම notepad එක මෙතන open කරගත්තා. ඉතින් මම මෙතනට ඇතුළත් කරලා දෙන කරුණු ටික කියන්නම්. ඉතින් ඔයාට ඒ කස්ටමර් එකෙන් ගන්න ඕන විස්තර ටික මෙතනින් ඔයාට මම සරලව කියලා දෙන්නම්. ඉතින් ඔයාලනේ දැන් මම මෙතනට ඇතුළත් කරගෙන තියෙනවා මේකේ thumbnail size එක. ඉතින් thumbnail size එක එයා දැන් thumbnail එකේ මොකද short video එකක්ද නැත්නම් long video එකක්ද දීලා කියනවනේ. ඉතින් අන්න එහෙම කිව්වට පස්සේ ඔයාලට පුළුවන් මෙතන වීඩියෝ එකට හරියන විදිහට මේකේ thumbnail එකේ size එක select කරගන්න. ඉතින් ඒවම තමයි ඔයාලනේ ඔයාට පුළුවන් මෙයාගෙන් අහගන්න එයා ෆොටෝ එකක් මේ thumbnail එකට දෙනවද නැත්නම් AI එකෙන්ම ඔයා thumbnail එකට මේ ෆොටෝ එක ජෙනරේට් කරන්න දීලා එයන් අහගන්න. ඉතින් යා නිකමට හරි ෆොටෝ එකක් දුන්නොත් එහෙම ඉතින් අන්නේ ෆොටෝ එකේ තියෙනවා ඉරියව්ව. ඔයා හිතන්න මිනිස්සෙක් ඉඳගෙන ඉන්න මිනිස්සෙක් ෆොටෝ එකක් වඩ දැම්මා. ඉතින් අන්නේ මිනිස්සයා හිටගෙන ඉන්න විදිහට අදලි වෙලා අන්නේ වගේ ඉරියව්වක ඕනනම් ඉතින් අන්නේ කස්ටමර් කියන විදිහට ඔයාට පුළුවන් මේකේ ඉරියව්ව මේ ප්‍රොම්ප්ට් එකට ඇතුළත් කරගන්න. ඉතින් ඒ වගේම තමයි යාළුවනේ මෙතන දැන් ටෙස්ට් එක තියෙන. ඉතින් ප්‍රධාන දේ තමයි ටෙස්ට් එක. ඉතින් මම මෙන්න මේ විදිහට thumbnail එක පැත්තෙන් දාන්නම්. ඉතින් මේ තියෙන ටෙස්ට් එක ඔන්න ඕකව අනිවාර්යෙන්ම අහගන්නවා. ඉතින් එයාගේ අදහසක් ඇතින ඕකට දාන්නවා ටෙස්ට් එක. ඉතින් අන්නේ ටෙස්ට් එක ඔයාලට පුළුවන් මෙතනට ඇතුළත් කරගන්න. ඉතින් එයා තමයි ඔයාලට මෙතන extra tag එක දාන්න කියලා නම් ඔයාලට පුළුවන් ඒකත් ඇතුළත් කරගන්න මෙතනට මේ prompt එකට. ඉතින් ඊට පස්සේ ඔයාලනේ මෙතන thumbnail එකට ඇතුළත් වෙන්න ඕන දේවල්. ඒ කියන්නේ background එකේම ඇතුළත් වෙන දේවල් තියෙනවානේ. ඉතින් අන්න ඒව දේවල් ටික එයාගෙන් විස්තර කරලා අහගන්න. ඉතින් අහලා ඔයාලට පුළුවන් මේ prompt එක මේ විදිහට හදාගන්න සරල විදිහට. ඉතින් ඔයාලා මේ සේරම ටික කස්ටමර්ගෙන් අහගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේක සිංහලෙන්ම ටයිප් කරලා prompt එකක් ඉදිරි පොඩියට හදාගන්න. ඉතින් ඔයාලා මේ වැඩේ ඔක්කොම වෙන්න ඕන කස්ටමර්ට උමනා විදිහට. ඉතින් දැන් මම මේක ඔයාලට ජෙනරේට් කරලා පෙන්නන්නම්. ඉතින් දැන් මම මේ විදිහට prompt එක copy කරගන්නවා. හරි ඉතින් prompt එකත් copy කරගෙන මම නැවත යනවා Gemini AI එකට. ඉතින් මේ විදිහට ආවට පස්සේ ඔයාලනේ මම මෙතනින් ෆොටෝ එකක් ඇඩ් කරගන්නවා. ඉතින් අර කස්ටමර් ඔයාට ෆොටෝ එකක් දුන්නොත් අන්න ඒ ෆොටෝ එක මම මෙතන ඇඩ් කරන විදිහට මේකට ඇඩ් කරගන්න. මෙන්න විදිහට ප්ලස් මාක් එකට යන්න ඊට පස්සේ මෙතනට යන්න. ඉතින් ඔයාලනේ මගේ මේ සිංහල ට්‍රාන්ස්ලේට් වෙලා තියෙන නිසා සිංහලෙන් පෙන්නන්නේ. ඉතින් මෙන්න මෙතන ගිහලා ඔයාට අවශ්‍ය කරන ඉමේජ් එක මෙතන සිලෙක්ට් කරගන්න. හරි යාළුවනේ ඉතින් මට අවශ්‍ය කරන ෆොටෝ එක මම මෙතනට අප්ලෝඩ් කරගත්තා. එහෙම අප්ලෝඩ් කරගෙන අර ඔයා හදාගත්ත මේ ප්‍රොම්ප්ට් එක තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ කස්ටමර් දීපු විස්තර වලට අනුව හදපු ප්‍රොම්ප්ට් එක තියෙන්නේ. අන්න ඒක මෙතනට දෙන්න. එහෙම දුන්නාට පස්සේ ඔයාට පුළුවන් මෙතන ඊටාට ටච් කරන්න. හරි යාළුවනේ ඉතින් දැන් මම thumbnail මේ විදිහට හැදලා ඉවරයි. ඉතින් යාළුවනේ ඔයාට බලා ගන්න පුළුවන් මේක high quality විදිහට හැදලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් මේ thumbnail දැන් අරගෙන save කරන්න. ඉතින් මේ thumbnail දැන් ඔයාට පුළුවන් මේ විදිහට download කරගන්න. හරි යාළුවනේ දැන් අපි බලමු මේකෙන් සල්ලි හොයන්නේ කොහොමද කියලා. ඉතින් යාළුවනේ ඔයාට පුළුවන් Facebook එකේ post එකක් එහෙම දාන්න ඔයා thumbnail design කරනවා කියලා. ඉතින් අනිවාර්යයෙන්ම දාද්දි ඔයා contact කරගන්න පුළුවන් number එකකුයි. ඉතින් එයා තමයි ඔයාගේ thumbnail වල දාන්න price එක. ඉතින් විස්තරي දැම්මම පස්සේ ඕනකට satisfied වෙනවා. ඉතින් ඒ විදිහට දාලා යාළුවනේ ඔයාට පුළුවන් මේක post එකක් විදිහට group වල upload කරන්න. ඉතින් ඔයා දන්නවා Facebook group එතකොට YouTube වල community groups ඇහෙන්න තියෙනවා. ඉතින් අන්නේ group වල ඔයාට පුළුවන් post එකක් විදිහට දාන්න ඔයාගේ thumbnail හදන විස්තරය ගැන. ඉතින් ඊළඟ තමයි කට්ටිය දාලා තමයි post thumbnail හදන කට්ටිය ඉන්නවා කියලා. ඉතින් ඔයාට පුළුවන් ඒ වගේ comment එකක් දාන්න ඔයා thumbnail හදනවා කියලා. ඉතින් ඒ වගේම තමයි යාළුවනේ මේ වැඩේ කරන්න කලින් ඔයා
හොඳ හයි ක්වොලිටි thumbnail 3-4ක් හදාගන්න. මොකද ඔය එක්සැම්පල් විදිහට කෙනෙක් කිල්ලුවට පස්සේ යවන්න පුළුවන් වාට. ඉතින් යාළුවෝ වාට තවත් සල්ලි ගන්න පුළුවන් platform එකක් තමයි Fiverr එක කියන්නේ. ඉතින් Fiverr එකේ වාට පුළුවන් account එකක් හදාගන්න. ඉතින් account එකක් හදලා වාට පුළුවන් Fiverr එකේ දාන්නවා thumbnail හදන කියලා. ඉතින් වාට ලංකාවේ කට්ටියට මේක සෙල් කරන්න අවශ්‍ය නැහැ. වාට පුළුවන් Fiverr ගේ වෙබ්සයිට් එකට ගිහලා ඒකට log කරලා ඉවරලා පිටරට කට්ටියට මේක විකුණන්න. ඉතින් පිටරට කට්ටියට විකුණනවා කියන්නේ වාට ලොකු ගාණක් ඇත්තට මේ thumbnail design කරලා හොයාගන්න පුළුවන්. මෙහිම ඉතින් Fiverr ගේ වෙබ්සයිට් එකට ගියාට පස්සේ වළන එකපාරට වාට වැඩ එන්නේ නැහැ. ටික කාලයක් ඉතින් කට් එකක් අල්ලගෙන ඉන්න ඕන. ඉතින් එතකන් වාට පුළුවන් ලංකාවට මේ thumbnail හදලා දෙන්න. ඊළඟට වාට පුළුවන් WhatsApp group තියෙන්නේ. අන්න ඒ වගේ WhatsApp group WhatsApp channel එකක් හදලා වාට පුළුවන් ඒ වලට දාන්න මේකේ වා thumbnail හදනවා කියලා. ඉතින් එහෙම දැම්මට පස්සේ ඔයා contact කරගෙන වාට වැඩි. ඉතින් යාළුවනේ මම නම් කියන්නේ ලංකාව ඇතුළත නෙමෙයි පුළුවන් නම් පිටරට කට්ටියට මේ හදන්න. මොකද එයාලගෙන් වාට ලොකු ගාණක් උපය ගන්න පුළුවන්. ඉතින් යාළුවෝ ඔන්න ඔය විදිහට තමයි ෆෝන් එක පාවිච්චි කරලා PAL tool එක පාවිච්චි කරලා සල්ලි හොයන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඔයා මේ වැඩේ දිගටම කරොත් එමේ යාළුවෝ වාට පුළුවන් මේ වැඩෙන් ගේමක් ගහ ගන්න. මොකද ඉතින් මේක ෆ්‍රී කරගන්න තියෙන්නේ. ඉතින් කිසිම මුදලක් අති වේදම් කරන්න අවශ්‍ය නැති නිසා ඔයා මේක වල try කරලා බලන්න. ඉතින් යාළුවෝ ඔය විදිහට තමයි වාට විස්තර කරන්න තියෙන්නේ. ඉතින් වාට මොකක් ප්‍රශ්න නැත්නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න මම reply කරන්නම්. ඉතින් යාළුවෝ වීඩියෝ හොඳ නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell icon එක දාලා තියන්න. මට ඒක like and comment කරන්න. ඔයාලා අන්තයෙන් අනිවාර්යයෙන්ම share කරන්න. ඉතින් මම තවත් වටිනා අලුත් වීඩියෝ එකක් හමුවෙමු.